අපේ ජීවිත අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙනවා. මාසෙන් මාසෙ අලුත් වෙනවා. දිවා රාත්‍රී විතරත් අලුත් වෙනවානේ. උදේ පාන්දර අලුත් දවසක් නේ. හැබැයි කල්පනා කළොත් පැයෙන් පැයටත් අලුත් වෙනවා. තප්පරෙන් තප්පරයට අලුත් වෙනවානේ. අපි අවුරුද්දෙන් අවුරුද්දට සැමරුවාට ඊට වඩා බොහොම වේගින් අලුත් වෙවි පරණ වෙවි යනවානේ. ඇතැම් අයගේ ජීවිත දිහා බලපුවාම පේනවා කරන්නම් වාලි කරන මිසක ඇත්තටම නෙමෙයි කරන්නේ. සමහර තැන්වල පොඩි උන් ඉන්න නිසා කිරිබතක් හදනවා කියන මිනිස්සු ඉන්නවා. නැත්තම් මොකටද කියලා හිතන ඒගොල්ලන්ටනේ. ඇයි දන්න දාහේ ඉඳන් අඩදමර කරගන්න මිනිස්සු. දන්න දාහේ ඉඳන් වැටට ආරාවල් කරගන්න මිනිස්සු. දන්න දාහේ ඉඳන් අගහිකම් තියෙන මිනිස්සු අවුරුදු සමරන්නේ කරන්නම් වල නොකර බැරි හින්දා වගේ. එහෙම තැන් තියෙනවනේ. තරාතිරමක් නැහැ. උගත් අය නොඋගත් අය නේද? සල්ලි තියන අය ඇතම් භික්ෂු ජීවිත ගත්තත් අලුත් නගරවලට වෙනවා වගේ. පෞරාණික නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වනවා මේ බොහොම පෞරාණික දේවල් තියෙනවා කියලා. ආර්ය භාවයට පත් කරන දේවල්, ශ්‍රේෂ්ඨ දේවල්, පෞරාණික දේවල්. කියන ශ්‍රේෂ්ඨ දේ පෞරාණික බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ සම්බුදු සසුන තිබෙන තාක් ලෝක ඉතිහාසය රණින් ලියවෙනවා. ඒක සුවඳයි, මිහිරි, අලංකාරයි, ප්‍රණීතයි, කවදාවත් කිලිට වෙන්නේ පෞරාණිකයි. මේ මිනිස්සුන්ගේ ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ රණින් ලියන වගකීම අපට තියෙන.